තව එක බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්න ඉන්නවා. මෛත්‍රී තථාගතරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතනින් පස්සේ බුදුරු ගැන කතා නැහැ. සමහර වෙලාවට අසංකේයයක් කල්ප බුදුරු නැති වෙන්න පුළුවන්. එතකොට චෛත්‍යයක් හදනවා කියලා එකක් නැහැ. සෑයකට වඳිනවා කියලා එකක් නැහැ. බෝධින් වහන්සේ නමකට වඳිනවා කියලා එකක් නැහැ. සංඝයාට දන් හැන්දක් බෙදනවා කියලා එකක් නැහැ. කසාවත් දරාගත්තු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන දකින්න නැහැ. අසංකේයයක් කල්ප. පඬිතකම් මාන්නකම් ඊළඟට තම තමන්ගේ උද්දච්චකම් බැහැර කරලා සසරේ ස්වභාවය තේරුම් අරන් අහිංසකව මේ බුද්ධ ශාසනය පිහිට ගන්න. මේ බුද්ධ ශාසනය පිහිට ගන්න. නිවනක් Tamanට ලැබෙන්න තියෙනවා නම් මාර්ගඵල අවබෝධයක් Tamanට ලැබෙන්න තියෙනවා නම් මෙවැනි සත්පුරුෂයෝ ඇසුරු කරද්දී ඒ මඟ වර්ධින්නේ නැහැ. ඒ මාර්ගයේ වර්ධින්නේ නැහැ. පින්වත් ආනන්ද ධාතු සෑවල් හදන්න මෙහෙම වඳින්න පුදන්න කියලා බුදුරජාණන් වහන්සේ බුදුමුවින් දේශනා කරද්දී එතන හිටපු සංඝයාගේ අවසාන ස්වාමීන් වහන්සේ සෝතාපන්නයි. මාර්ගඵලලාභින් ඉදිරියේ මේ ධාතු වන්දනාව දේශනා කළේ. පින්වත්නි රහතන් වහන්සේලා එක බණපදයෙන් රහතන් වහන්සේලා බිහි වෙන යුගයේ ඉවර වුණා. මේ පින්වතුන් අහලා ඇති අහලා තියෙන ධර්මයේ සීකලා නම් හිතෙනවා මට පුදුම හිතුණ කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ ඉස්සල්ලාම සිල්පදයක් පනවන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අවුරුදු 20කින්. බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ජීවිතයේ 45 වසරක්නේ. එතකොට 20ක් ගියාට පස්සේ තව කොච්චර ඉතිරිද? 25. පින්වත්නි ඒ අවුරුදු 25 පහළ වුණාට වැඩි රහතන් වහන්සේලා පහළ වුණා අර අවුරුදු 20. වැඩිම රහතන් වහන්සේලා පහළ වුණේ අර අවුරුදු 20. ඒතර රහතන් වහන්සේලා කෝටි ගාණක්. ආශ්චර්යයි අද්භූතයි. ඒ කෝටි ගාණක් රහතන් වහන්සේලා බිහි වුණේ අවුරුදු 20 එක ස්වාමීන් වහන්සේ නමක් අතින් එක සිල්පදයක් කැඩුන්නේ නැහැ. ඒ කෝටි ගාණක් සංඝයා අතරින් එක ස්වාමීන් වහන්සේ නමක් අතින් බඹසර කැඩුන්නේ නැහැ. ආශ්චර්යයි. ඒ යුගයක් තිබ්බේ අවුරුදු 20යි. ඒ 20න් පස්සේ අරුබුද ඇති වියාව. මම මතක හැටියට පාරාසරිය වෙන්න ඕන මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2ක් ගියාට පස්සේ කියනවා දේශනා කරනවා ඒ රහතන් වහන්සේ අහෝ මේ බුද්ධ ශාසනය පිරිහුණා. මේ බුද්ධ ශාසනයේ මහරහතන් වහන්සේලාගේ යුගයේ පිරිහුණා. අහෝ අද බුද්ධ ශාසනයේ කුමක්ද සිදු වුනේ කියලා බුද්ධ ශාසනයේ ගුණධර්ම මිනිසුන්ගේ අතින් පිරිහිච්ච හැටි දේශනා කරනවා ගාථා 40කින් 50කින් පාරාසරි මහරහතන් වහන්සේ ඒ දේශනා කරලා උන්වහන්සේ දහන් සංවේගයෙන් උණ පඳුරක් ඇටට ගිහිල්ලා පිරිනවම් පානවා. බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා අවුරුදු 2කින් පිරිහුණු යුගයක් ගැන රහතන් වහන්සේලාත් කතා කරනවා නම් අවුරුදු 2600ක් ගිය තැන මොන පඬිතකම්ද? අහිංසකව බුදු ගුණ කියා ශ්‍රී සද්ධර්මයේ ගුණ කියා ආර්ය සංඝයාගේ ගුණ කියා මේ වගේ ස්තූප කෙරෙහි දරදී ඇද ඇද පින් කරගෙන අහිංසක කෙනෙක් හිටියොත් බුද්ධ ශාසනයෙන් පිට ගනී. පින්වතුනි බුද්ධ ශාසනයේ වපුරන දේ බුද්ධ ශාසනයෙම ඵල දෙනවා. බුද්ධ ශාසනයේ වපුරන දේ බුද්ධ ශාසනයේ ඵල දෙනවා. ඒ නිසා කුසල් කරන්ද පින් කරන්ද මහා පුණ්‍ය නිධානයක් පහළ වුණේ. හිතා ගන්න බැරි පුණ්‍ය නිධානයක්. අහෝ සත්පුරුෂයෝ කාලෙකින් හරි මේ ලෝකෙට පහළ වීම කොයිතරම් උතුම්ද? ඒ නිසා දිනෙන් දින සිතවිල්ලෙන් සිතවිල්ල අපි සත්‍යක්‍රියා කරන්න ඕන. අහෝ සත්පුරුෂයෝ බොහෝ කලක් වැඩ සිටිත්වා කියලා.